දවසක් ඔයගොල්ලෝ හැමෝටම ඉතින් මේ ඇවිල්ලා මගේ ජීවිතේ 4 වෙනි සිරිපා කරුණාව වගේම 2020 අවුරුද්දට මම ගියපු 5 වෙනි සිරිපා කරුණාව. ඉතින් මේ vlog එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ බොහොමයක් ඉතින් මම පරිසරයට ආස කරන කෙනෙක්, ආදරය කරන කෙනෙක්, ඒ වගේම පරිසරය විඳින්න ආස කෙනෙක් විදියට මම මගේ ඇහින් දැකපු ලස්සන දේවල් රෙකෝඩ් කරලා මම මේ වීඩියෝ එකට දාලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ඩේ බ්ලොග් එකක් වගේ නැතුව සාමාන්‍යයෙන් මම දකින මට අස්සනයි කියලා හිතෙන දේ මම එඩිට් කරලා දාලා තියෙනවා මේකට. ඉතින් ඉස්සරහට වීඩියෝ එකේ බලලා යන්න මොකද වෙන්නේ කියලා ඉතින් ඔයගොන්ට පොඩි විස්තරයක් ගන්න පුළුවන්. මම පොඩි විස්තර සමහර දේවල් විස්තර දාලා තියෙනවා. ගොඩක් නෑ. කමෙන්ට් එකක් ෂෙයා එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. ඉතින් අද අපි සිරිපාදේ කරුණා ගන්නවා මන්නම් 4 වෙනි පාරට. එතකොට හරිතනම් තාම කෝඩු. ඉතින් අද මේ දවස්වල අර කලින් ව්‍යසනයත් එක්ක හින්දා මේ ව්‍යසනයත් එක්ක හින්දා ට්‍රේන් එහෙම නැහැ. ඉතින් තුන් වතාවම ඇවිල්ලා තියෙන්නේ ට්‍රේන් එකේ. ඉතින් අද ට්‍රේන් එක නැහැ. ඉතින් බස් එකේ ආවේ මේ කවුරු හරි ඉතින් ට්‍රේන් එකේ විතරක් ඇවිල්ලා බස් එකේ එන්න දන්නේ නැත්නම් ඉතින් අපි කියන්න විස්තර කොහොමද කියලා. ඉතින් මේ කුරුණෑගලින් නම් පහමාට තියෙනවා නුවරඑළි බස් එකක්. එකෙන් ගම්පොලින් බහින්නත් පුළුවන්, නුවරින් බහින්නත් පුළුවන්. ඉතින් අපි නම් නුවරින් බැස්සා. මොකද ගම්පොලින් බැහැලා මේ හැටන් එනවා කියන්නේ බස් එකේ ෂීට් නැහැලු. ඉතින් අපි නුවරින් බැහැලා නුවරින් ස්ටෑන්ඩ් එකෙන්ම හැටන් බස් එකක් ගත්තා. හැටන් බස් නුවර ස්ටෑන්ඩ් එකෙන් තියෙනවා. ඉතින් මේ වෙඩින් විඩේට තියෙනවා. ඉතින් ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. අපි හිතුවේ තෙල් ප්‍රශ්න හින්දා ඒකත් නැති වෙයි කියලා. කොහොම හරි තිබ්බා. ඉතින් හැබැයි මේ කුරුණෑගලින් එන ටයිම් එක පහමාට තමයි මේ නුවරඑළි බස් එකේ එන්නේ. ඉතින් ඔයාලට එනවනම් එන්න පුළුවන්. කොහොමත් ඉතින් මේ මහනුවරට අවිලා හරි එන්න පුළුවන්. ඉතින් අපි උදේම ආවා. අපි කොහොමද දන්නේ නැහැ බස් කොහොම වෙයිද කියලා. හැබැයි ඉතින් අපි එතනින් හැටන් වලට ඇවිල්ලා හැටන් වලින් අපි කෑම කාලා ගන්න කෑම જાති හැම අරගෙන ඊට පස්සේ ඉතින් මේ අපි හැම ආවේ නල්ලතන්නේට බස් එකේ ටිකට් එක කියලා ඉතින් කුරුණෑගල ඉඳලා නුවරට 200යි. එතන ඉඳලා හැටන් වලට කීයක් ගත්තද? 300 ගාණක් ගත්තා. 300 ගාණක් ගත්තා. ඊට පස්සේ හැටන් වල ඉඳලා නල්ලතන්නේටත් ගත්ත 198ක්. ඒ කියන්නේ 200ක් වගේ. මාර විදිහට පෑයුමක් තියෙන්නේ. ඉතින් මෙහාට නම් එහෙම එකක් නෑ. ඉතින් අපි ආපු ගමන් සීතල කකුලෙන් නාගත්තා. පොඩ්ඩක් ෆ්‍රෙෂ්න් අප් වෙලා එහෙම. ඉතින් අපි දැන් ඉන්නේ මේ සහන කලාපේ. ඉතින් සහන කලාපේ ඉන්නේ අපි දැන් මේ ටිකක් හවස් වෙන්න තියලා අපි දැන් මෙතන ඉඳලා හවස් වෙන්න තියලා යන වීඩියෝස් වල දාලා තියන්නම්. ඉතින් මේ නායය කලින් පාර අර කුණාටුවක් ආවා ලොකු. එතකොට ගම් වතුරාවා ලොකු ව්‍යසනයක් වුණා ලංකාවට. ඉතින් පාරවල් වල ගොඩාක් ඉතින් කැඩිලා හැම තිබ්බා. නාය ගිහිල්ලා හැම තිබ්බා. ඉතින් සිරිපාදේ සමහර තැන් තියෙනවා. ඉතින් මුල් හරිය පේනවා. මම ඔයාලට වීඩියෝස් වලින් දාන්නම්. ඔය දැන් ඔයාලට පේන්නේ ඒක තමයි. ගොඩක් නාය ගිහිල්ලා තියෙනවා. ලොකු නායක් ගිහිල්ලා තියෙනවා. අපිට එහෙනම් ටිකක් මෙතන ඉඳලා ටිකක් උඩහට යන ගමන් පෙන්නන්නම් ඉතින් කොහොමද කියලා.
සිරිපා කරුණා කරනකොට සාම විහාරයේ පාරෙන් එනකොට ගොඩාක් කට්ටියට බලන්න තියෙන ලස්සන view එකක් තමයි මේක. ඉතින් දැන් වෙලාව 5:04ට විතර 4:05ට විතර ඇති. ඉතින් මේ බලන්නකො මේ කඳු දෙකක් අතරින් හරි ලස්සනට ඉර බැහැගෙන යනවා. ඉතින් ලොකු ගල් පර්වතයක්. මට කියන්න වචන තේරෙන්නේ නැහැ. පාලම් බලන්නකො ලස්සන කොහොමද view එක කියලා. මේ බලන්න මෙතනින් ඉර බැහැගෙන යන හැටි කඳු දෙකක් අතරින්. ඔයාලට ඒක ලොකුවට පේන්නේ නැති වෙයි, කැමරාවට පේන්නේ නැහැ ලොකුවට. ඉතින් S2 බලන්න පින් කරා ඒක මාර සතුටුයි, මාර ලස්සනක් තියෙන්නේ. උඩට යන ගමන් ඉන්නේ. දැන් එන්න රෑත් වෙනවා, එන්න සීතලත් වෙනවා. අපි බලමු ගිහිල්ලා. බලන්නකො ලස්සන චෛත්‍යයත් එක්ක පිටිපස්සෙන් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. කඳු ටික හරි ලස්සනට පිටලා තියෙනවා පිටිපස්සෙන්.
මෙන්න මේ දේ මට ඔයාලට චුට්ටක් පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම දැකපු දෙයක්. ඉතින් අර කලින් ලංකාවට වෙච්ච ලොකු ව්‍යසනයක් හින්දා නායි ගියා මතක තිය ඔයාලට හැමතැනම වගේ. ඉතින් මම කලින් පෙන්නුවා නල්ලදන්නේ හරියට පොඩ්ඩක් ගිහලා ගෙන. ඉතින් මේ සිරිපා මුදුනට වෙන්න කිට්ටුව අවසාන කඩේ තියෙන අන්න එතන තමයි මෙතන මේ නායි ගිහලා දෙන්නේ. ඉතින් මේ නායි ගියපු එකෙන් කලින් අපේ පැරැන්නන් සිරිපා කරුණා කරපු මේ පඩිපෙලක් ඒ වගේ තැනකුත් මේ මතුවලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට යනවා නම් ඒකත් ලස්සනටම බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම දැකපු ලස්සන පරිසරයක තිබ්බ ලස්සන මල් සහ එක එක වර්ගවල තිබ්බ සෑහෙන දේවල්. ඉතින් මේ වගේ පුංචි එකතුවක්. ඉතින් මේ මොනවද මේ ශාකවල නම් මල් වල නම් එහෙම ඔයගොල්ලෝ දන්නවනම් අනිවාර්යෙන් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මාත් ආසයි හරි දැනගන්න ඒවා. මගේ වීඩියෝ එක කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවත් මීට වඩා ලස්සන මීට වඩා පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙච්ච ලස්සන වීඩියෝ ඉස්සරහට දාන්නම්. ඒකට ඉතින් ඕගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, මේවට share කරලා තියාගන්න, යාළුවන්ට යවලා තියාගන්න අනිවාර්යෙන්. ඉතින් අනිවාර්යෙන් අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝ එකක් හදන්න. ඒක මට පොඩි මොටිවේෂන් එකක් වගේ එකක් වෙයි කියලා මං හිතනවා. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්නම්. peace.